කියනවාද සම්මා සම්පන්නයි. මොගොල්ලෝ දැන් ඉන්නේ අවුකන බුද්ධ ප්‍රේමාන්තිකයේ පිට පිහිටලා තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාව නැතිවෙන කොටාසේ නෑගම් පහකොල්ලේ ගල්නෑ ප්‍රාදේශීය ලේකම් කොටාසේ කෙරවලක පිහිටලා තියෙනවා. නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සතවර්ෂයේ මැද භාගයේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 459 477 අවුරුදු 18 අනුරාධපුර යුගයේ ලංකා රාජ්‍ය පාලනය කරපු දාවුසෙන් රජු කතාව පිළිමාන්තේ නිර්මාණයලා තින්නේ. හැබැයි මේ රජුරන් උමනාලා තියෙන පිළිමාන්තේ යන්නේ නෙවෙයි කලාවවල. ඒ උමනාලා රජු අනබලයක් කරලා තියෙන කෙනෙකුට ඇවිල්ලා බැවේ වැඩ බාර ගන්න. එළේ පිළිමාන්තේ නෙලන බරණ කියන ගල්වල. හැබැයි ගල්වලුව කියලා කිව්වට මට අනේක වාරයක් සමාව වෙන්න. මොකද අපි වගේ නිකම්ම මිනිස්සුන්නේ මේ වැඩේ කරලා තියෙන අවුරුදු 1570කට කලින් හිටපු විශිෂ්ට ඉංජිනේරුවෙක් වගේම හිත දිනු කරත් ධානලාදී. ඊගයි මං කිය සමාවෙන්න ඕන කියලා මෙයා තමයි එතන ගිහින් වැඩ බාර ගන්න තියෙන දීලා තියෙන රජුරු විශාල සෙනඟක් වගේ වැඩ කරනවා. මෙයා තමයි ප්‍රධාන ඉංජිනේරුවා දවල් කාලේ මේ සෙනඟට නායකත්වය දෙන අතර යන්නේන ගමන් පිළිමාන්තේ වැඩ කරලා තියෙන උදේ සවස මෙයාගේ නිදහස් කාලේ. මෙන්න මේ වගේ ආවුදු තුනක් පාවිච්චි කරලා දින කටුවක සලකුණක් තියෙනවා මිටියේ සලකුණ කෙරවලෙන් නද අපි ගන්න ග්‍රයින්ඩරයක් නැත්නම් වැඩි කරලා තියෙනවා. ඉදා කාලේ උපමට්ටම් කරන්න ගත්තා කියලා අනුමාන කරන විශ්වාස කරන ආවුදු සලකුණු තුනක් වෙයි තියෙනවා. අනුමාන කරන හේතුව මේ සඳහා ගත්ත සාධක මොකද සඳහන් වෙන්නේ නැහැ. පතපොතේ මේ ලකුණු තුන නිසා අපි අනුමාන කරන මේ වගේ ආවුදු තුනක් පාවිච්චි කරන්න ඇති කියලා. අවුරුදු 7ක් ගිහින් තියෙනවා වැවේ වැඩ අසන් වෙන්නේ පිළිමහන්තෙත් ඒ අවුරුදු 7ක් තුළ අසන් කරලා තියෙනවා. හැබැයි අර කවුරු හරි යන්න පුළුවන් අවුරුදු 7කින් කොහොමද මේ වගේ විශිෂ්ට උද්දවන්ත නිර්මාණයක් උදේ අවුරුදු කළා අවුරුදු 7ක් ඇතුළත තනි පුද්ගලෙක් කරේ කියන ප්‍රශ්න අහන්නයි තියෙන්නේ. මෙයාලා අපිට වැඩි බොහොම දියුණුවයි. තාක්ෂණය ආධ්‍යාත්මික කියන දෙකෙන්. බණ භාවනාවෙන් හිත දියුණු කරගත්ත යම් කිසි ඵලයකට පැමිණිච්ච ධානලාභී උත්තර නැත්තම් මේ වගේ චිත්තයන් මවා ගන්න මේ වගේ හික්මීම ඉවසීම සංයමයේ කරන්න තියෙන බෑ. ඒ වගේම අධි තාක්ෂණ යන්ත්‍ර සූත්‍ර නොවුණු ස්වභාවික තාක්ෂණයක් තිබිලා තියෙනවා. තෝරගත්ත බෙහෙත් ඖෂධ වල මුල් මල් පොතුකොළයට වගේ පංචාංග එකතු කරලා අඹරලා මේක පිළිත් කරලා පිළිතේ බලය සත්‍යයක් බෙහෙතේ බල සත්‍යයක් එකතු කරලා දරට දීපහන් කරලා මුළු වෙලා තියෙනවා. අපි කියන උණුනෝ කියන්නේ මුදෙච්ච උණුච්ච ගල කටුව තියලා මිටින් ගහන ගැහුවනම් මේ වගේ මනුතරම් පරිදිනවා. අනවශ්‍ය දේ කැල්ල බිල්ල විනාශ කරනවා. යම් ආකාරයක සූල්වා නිර්මාණය කරලා තින්නේ ඒ සූල පාරවල ලකුණු මව් ගලේ ඉපාරවල වශයෙන් වෙනම පේන්න තියෙනවා. අර පේන පිළිමාන්තේ කොතනක කටුවක් තියලා මිටියකින් ගාපු සලකුණ සංකේතයක් මොනම ආකාරයකවත් හොයාගන්න තරම් නැහැ. ඒ තරම් හොඳ දියුණු තාක්ෂණයක් අපේ මුතුන් තෝගා එදා කාලේ තිබුණා කියන එකයි මෙයින් පැහැදිලි වෙන්නේ. උසාවි 43 පద్මාසනේ ඉඳන් සිරස් පත දක්වා සිරිපතෙන් සිරස දක්වා අඩි 38 අඟල් 10යි. නාසිකාය නැත නාසයේ වැරෙන වතුර බින්දුව ලකුණක් තියෙනවා වලට පේනවා සිරිපත දෙක අතර. ඒකෙත් නැද තියෙනවා එකතු කිරීම නැත්නම් ධන ලකුණ. ඒකෙත් නැද වැඩි නිතරම ළඹයි නැත්නම් සමන්තිකයි අද කාලේ විත්‍යාවක් බන්නේ නැති ළඹයකට නිමාන වෙනවා. ලෝකේ තියෙන ආබද්ධ පිළිමාන්තයල අතර ප්‍රධානම දැනගන්න පිළිමාන්තයේ අවකරන පිළිමාන්තය ආබද්ධ කියන මේ ගලෙන් වෙන් කරලා නැහැ. වෙන් කර පිළිමාන්තයල අනාබද්ධ නැති පිළිමාන්තයල ආබද්ධ වශයෙන් පිළිමාන්තය වර්ග කරනවා අවකරන පිළිමාන්තය ආබද්ධ පිළිමාන්තය නෝ. හැබැයි එහෙම කියනකොට ඔයගොල්ලෝ හිතන්නේ නැහැ අපිට පේනවා ගලෙන් වෙන් කරලා බැලමට ගලෙන් වෙන් කරලා තියෙන හැබැයි අඩි 8කින් විතර පස්සේ අඩි 1කමාරක වගේ පරාසයකින් පිටකොන්ද දක්වා මේ සම්බන්ධතාවය තියෙනවා. පාද දෙකට වැටෙන බරත් එක්ක ඇති වෙන ආදානයෙන් ආස්වාදින සඳහන් වගේ බද්දේකින් සත්‍යමත් කරන්නේ. ඇඟිල්ල සම්බන්ධතාවයක් තියෙනවා වැලිමිඩේ සම්බන්ධතාවයක් තියෙනවා යම් ආකාරයක භූමිකම්පාවක් වගේ ස්වභාවික ආපදාවකදී හස්තයට ඇති වෙන ආදානයෙන් ආස්වාදින සඳහන් වගේ උපක්‍රමදලා සත්‍යමත් කරන්නේ. වැඩින්නේ සමබංග ඉරියව්වෙන් අමරාවති සම්පදායේ දකුණු සියහත්යෙන් ආශිර්වාදාත්මක අභිමුද්‍රාව දරාගෙන බැවට විතරක් නෙවෙයි විශ්වයටම ආශිර්වාද කරන වැඩි. ගුවනින් නම් කිලෝමීටර් 1කමාරක් වටෙන් යනවා කිලෝමීටර් 3කමාරක් දුර යන්න ඕන රැවට වැවත් පිළිමාන්තෙත් එකම ශිල්පියන් නිසා මෙයාගේ අරමුණ ඉඳී ආශිර්වාද කිරීමේ ගුණය මත කළා වෙනනේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර ලක්ෂණ වැඩි පුරුෂයන් නිර්මාණය බාහිර හස්ත රේඛාව නල්ලි රේඛා ටික මණික් කටුව ගතින් රේඛාව ඇඟිලි පුරුක් අතර රේඛා බෙල්ලනිකට වගේ එකෙන් වල ඇති රේඛා අනුසාන්දරෝ ඇහින් දැක්කට හිතින් දැක්ක බව තමයි මෙතෙන්දී අපිට පෙන්නලා දෙන්නේ. අඩවන් දෙනි සුකමල මොකමල මහා කරුණා සමාපත්තිය සමෙතලයේ දිගු කන් දිගු ඇඟිලි දිගු අත්පා බුදුනට පමණක් පිටවෙන ශරීර ලක්ෂණ රන් බෙරයක් ආගමන දීවා දාසු කරන බෙල්ල සිංහ රාජ්‍යක වගේ උඩකාරය කරන පපුව අත්සඳා ගමන දාත්‍රා ඕල් මොන්ගා සමාන කෙන්දා වෙන කාදාසු කියන නියපොත්තු මරණ හුඟක් ඒ වගේ විලකින් දකුණු මාපටෙන් ගිලි පැහැල්ලු පෑන්න තියෙනවා නියපොත්ත ඊපස්සේ පොළට නැත්ැස්වට කියන අපේ භාෂාවෙන් දන්නේ නැති දුඹට උඩින් ගහමරන්න කොප්පටේ වශයෙන් අඳනවා.
සුපිහිටි පාද පළවෙනි පුරුෂ ලක්ෂණ සිපතර පිටන්නේ පොළවට සමාන්තර අපේ වගේ අර හිදස නැත්නම් ඉඩ හිටින්නේ නැහැ පොළවට පා පිළිතුනකොට. ඉනේ පෙනෙනා පටි ධාතු නැත්නම් ඉන පටිය විදිහට ගැටිත්තක් වශයෙන් තියෙනවා. ඉන පටිය විදිහට පේන පොළවල තියෙන සිවුරට අනුව විශේෂ සිවුරක් ඒකාන්ත තනිපට සිවුරක් පාල්පන ක්‍රමයට ඇඟට ඇලෙන විදිහට හෝ සිවුර නිර්මාණය වෙන එකයි පටි ධාතු වෙන් ලැබෙලා පේන්නේ. සිවුරේ නිර්මාණය කලාව වෙනගෙන දියලි හා සමානව මෙතන අඳනේ විදිහට පේන්නේ අමරාවති සම්ප්‍රදායට ඇති පිළිමාන්තලාට වෙන් වෙච්ච කලා ක්‍රමයක් පාද දෙකට බල දරාගෙන කිචුව නැත්නම් කෙලින් වැඩ ඉන්න ඉරියව්වට සමබංග ඉරියව්වක කියනවා. ඔය දෙක පිළිමාන්තික වැඩ අසම් කරනවා යවුදාට ඇතුළත හැබැයි පිළිමාන්තෙත් මේ පිනවා ගලන්නේ ලොකු මල් ආසනයක් ඔය ආසන දෙක මැද ඔක අවශ්‍ය අවස්ථාවකදී පහනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔය දෙක විතර බලන්න කියන ශිල්පියාගේ සිරස ධාතුන්ගෙන් තියෙන සිරස්පතේ තියෙන මහනුවරේ දීකට හේතුව අන්දාපුර යුගය වගේ මුල් යුගයේ පිළිමාන්තවල සිරස්පතක තියෙන සිරස්පත මුල් රටේ තියෙන පිළිමාන්තවල මහනුවරේදී එලා මේ පිළිමාන්තවල සිරස්පත නැත්තම් උෂ්ණේශයක තියෙනවා. ඒ වගේම මේ තියෙන නෙළුම් මල මේකට කියන පద్මාසනය මේක පාලි භාෂාවෙන් පටිමාගරය අද අපේ භාෂාවෙන් පිළිම කියනවා. මේක උඩ කණු ලකුණු කියනවා බොහෝ දෙනෙක් උඩ දැවෙන විදිහට පැහැදිලිවලත් එක්ක කාලයක් පිළිලාපත් වෙන්න ඇති මෙතන පිළිම ගෙනියුමානේ නිසා ඇතුළත උෂ්ණත්වය පාලනය කරනවා වගේ තුරම කවුල් යන්නේ ජනේජයක් වගේ දැක්කත් මානල කාලකට තියෙන මේ ඩිස්ට්‍රික් අතරේ යම් සීල පරාසයක් තියෙනවා නිදාස් ප්‍රදේශයේ මේක මෙතෙන් දැන් මේ හුලම් කවුල ගා පාවුඩ මේ පැත්තෙන් මේ හුලම් කවුල ගා පාවුඩ මේකට ඉඳන් කටු කරනවා පදස්සිනාවකේ නැත්නම් පදස්සිනාවකේ කාලය බලනවා අපේ බදන් මේකම සක්මන් මළු මිසාගේ ආධ්‍යාත්මික ජීවන සඳහා නිර්මාණ සිදුව අර්ථාන්විත විහාරස්ථාන ගල්දෙන් සක්මන් දාන සම්බන්ධය කාලයෙන් කරගත්තා. ඔයනිකේ ඉතිහාස පිළිමන් සම්බන්ධ ඉතිහාස කතාව සිංහලන් සම්මාසන කරණයි පිළිමන්තේ කලාවත් නිර්මාණය කර බලන උත්තරය දාස්මෙන් උත්තරය ගන්න පිළිගැටීම් සිදුනාඩත් ස්ථානයස කරන නාගබයිරු දෙවියන් ප්‍රාණ දෙවියන්ට මෙදික කර්ම වාසා කරු රැකපු බලපෑම නාඩත් සිදුවා කියලා සාර්ථක අපි කරලා තියෙන කොපි විතර කොපි කරේ නෑ හරි